ආයුබෝවන් හැමෝටම ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම SD World with Life YouTube නාලිකාවට. දකුණු කොරියාවේ කොහේ හිටියත් කොයිතරම් සල්ලි තිබුණත් අපිට වෙලාවකට දැනෙන ලොකුම පාළුව තමයි අපේ රටේ සුවඳ, ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගේ හඬ. ඉතින් මම අද ඔයාලත් එක්ක යන්න හදන්නේ මේ පාළුව මොහොතකට නිමන තැනකට. ඒ තමයි අන්සාන් පොළ. පොළ පටන් ගනිද්දිම හිතට ලොකුම ආඩම්බරයක් දැනෙනවා. හේතුව අපේ ලාංකික කොඩිය සහ අපේම රෙස්ටෝරන්ට් එකක් දකිද්දි. අන්සාන් ස්ටේෂන් එකෙන් බැහැලා පාරෙන් එහා පැත්තට ගිහිපු ගමන් අපිට දැනෙන්නේ අපි ඉන්නේ කොරියාවේ නෙවෙයි, මුළු ලෝකෙම එකම තැනට ගුලි වුණ පුංචි ලෝකික කියලා. අද අපි මේ වීදිය දිගේ ඇවිදලා බලමු. අන්සාන් වීදියට ඇතුල් වෙද්දිම නහයට දැනෙන සුවඳවල් හරිම පුදුමාකාරයි. එක පැත්තකින් කුළුබොඩු සුවඳ, තව පැත්තකින් වියට්නාමේ රසවල්, ඒ අතරේ අපිටම ආවේනික වූ කරපිංච සුවඳ, ඒ වගේම අපේ රටේ තියෙන පළතුරු එළවලු දකිද්දී හිතට කොයිතරම් සැනසීමක් දැනෙනවද. සමහර විට මෙතන තියෙන සමහර දේවල් ලංකාවට වඩා මිල අධික වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් දකිද්දි ලැබෙන සතුට සල්ලි වලින් නම් මනින්න බෑ. ඒ වගේම සීත කාලෙට අඳින ඇඳුම්, සපත්තු වර්ග මෙතනදී අපිට ගොඩක් ලාභෙට මිලදී ගැනීමේ හැකියාව පවා තියෙනවා. මෙතන ඇවිදිනකොට බඩගිනි නොවුනොත් තමයි පුදුමේ. හැම පියවරකදීම අපිට අලුත් කෑමක් රස බලන්න පුළුවන්. උණු උණුවෙන් හදන මස් වර්ග, නැවුම් රොටි වර්ග මේව දිහා බලන් ඉන්නකොට දැනෙන්නේ මිනිස්සු මොනතරම් විවිධාකාරයිද කියලා. ගොඩක් අය මේ සිජමට එන්නේ බඩු ගන්නම විතරක් නෙමෙයි, යාළුවෝ එක්ක සතියේ මහන්සි නිවා ගන්න, ඒ වගේම පාරයිනේ තියෙන කඩේකින් රසම රස කෑමක් කන ගමන් විහිළුවක් තාළුවක් කරගන්න. ඒ නිදහස තමයි අන්සාන් වල තියෙන ලස්සනම දේ. අපේ රටේ නම් මම දන්න තරමට පණ පිටින් මාළු මිලදී ගැනීමේ හැකියාව නම් ගොඩක්ම දුර්ලභයි. දකුණු කොරියාවේ නම් අපිට අවශ්‍ය වෙලාවට අපිට කැමති මුහුදු බෙල්ලන්, මාළු වර්ග මෙම ස්ථානවලින් පණ පිටින් මිලදී ගැනීමේ හැකියාව නම් තියෙනවා. ශීතකරණවල දවස් ගණන් තිබුණු මාළු වෙනුවට ඍජුවම මුහුදෙන් හෝ වැවකින් ආපු ගතියටම මිලදී ගැනීමේ හැකියාව මෙම ස්ථානවලින් තියෙනවා. ඔයත් කොරියාවට ආපු කෙනෙක් නම්, එසේ නැත්නම් එන්න ඉන්න කෙනෙක් නම් අන්සාන් පැත්තේ ආවොතින් අනිවාර්යෙන් මෙම සිජම පැත්තට එන්න අමතක කරන්න එපා. මේ සිජමේ තියෙන විශේෂත්වය තමයි කොරියානු කෑම විතරක් නෙවෙයි, චීන, වියට්නාම සහ තවත් රටවල් රැසක රසවත් කෑම වර්ග
මෙතනින් මිලදී ගැනීමට පුළුවන්. මේ රෝස් කරපු කුකුලන් තාරාමස් සුවඳට ඕනෑම කෙනෙක් මෙතන නම් අතර වෙනවා. තාරාමස් සහ කුකුල් මස් විතරක් නෙමෙයි වෙනත් ඕනම මස් වර්ගයක් මේ සිජමෙන් අපිට මිලදී ගැනීමේ හැකියාව නම් තියෙනවා. මෙතන තියෙන මස් වර්ගවල මිලත් හරිම සාධාරණයි. ඇවිදින ගමන් එක එක රටවල තියෙන කෑමෝල රස බලන්න හොඳම තැන තමයි අන්සාන් සිජම කියන්නේ. බලන්න මෙතන තියෙන ස්ට්‍රෝබරි වල ලස්සන පැක් එකම මානමක් හා මාන් දෙකක් වගේ මුදලකට මිලදී ගැනීමට පුළුවන්. ඒ වගේම දොඩම්, කෙසෙල්, ස්ට්‍රෝබරි වල තියෙන නැවුම් බව දැක්කම නම් ඕනෑම කෙනෙකුට ගන්න නම් හිතෙනවා. විශේෂයෙන්ම මෙම ස්ථානයේ දූරියන් වගේ පළතුරුත් මෙම ස්ථානයෙන් මිලදී ගැනීමට පුළුවන්. ලංකාවේ ඉන්නව කියනවා වගේ දැනෙන පළතුරු ගොඩක් අන්සාන් සිජමේදී අපිට දැක ගන්න පුළුවන්. අන්සාන් පොලේදී මම වැඩියෙන්ම දකින්නේ මිනිස්සුන්ගේ හයිය. තමන්ගේ අමුදරුවන් දෙමව්පියන් වෙනුවෙන් රටක් රාජ්‍යයක් ඇතෑරලා ආපු දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවන අරගලය මෙම ස්ථානයෙන්දී පේනවා. ලංකාවේ අය විතරක් නෙවෙයි ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය වගේ ගොඩක් රටවල අය මෙතනදී සහෝදරයෝ වගේ. භාෂාව නොතේරුණත් නැතත් ඒ මිනිස්සුන්ගේ හිනාව ඇතුලේ තියෙන එකම එක කතාවක්. ඒ කතාව තමයි ජීවිතය දිනන්න කරන සටන. අන්සාන් පොළ අපිට ජීවිතය ගැන අලුත් ගැම්මක් දෙනවා. ඔයාටත් මේ අන්සාන් පොළ ගැන දැනුණු දේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. සතුටින් ඉන්න. සුබ දවසක්.